කස්තුරි මාම් ඔයාලා කේලමක් අහනකොට ඉතින් මොකක් හරි තියෙන්නත් එපැයි. කේලනේ මස් කරපන්. ගෝ. හා එකපාරයි බැලුවේ යන්නේ බොරු කියන්නේ. දෙම් මතක තවා දෙපේ අද හරි ලස්සනට ඉර පායලා තිබුණු දවසක්. ඉතින් අද අපේ ජීවිතය අලුත් දෙයක් වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණ දවසක්. එහෙනම් ඉතින් අද දවස පුරාවටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔගොල්ලෝ හැමෝටම යහපතක්ම වේවා. අද අපිට කලින් කිව්වත් වගේම කරගන්න වැඩ ගොඩාක් තියෙන දවසක් නිසා උදෙන්ම තමයි එළියට ආවේ. ඉතින් ඒ වැඩ අතරතුරේදී කෑම ජාති බීම ජාති එහෙම දැක්කහම නොබලා ඉන්න බැහැනේ. ඉතින් මම මේ ඇවිල්ලා තියෙන්නේ චීස් තියෙන සෙක්ෂන් එකට. ඉතින් මන් දන්නවා ඔයත් හරි කැමති ඇති මේ වගේ එක එක වර්ගයේ චීස් try කරලා බලන්න. ඉතින් මමත් එහෙමයි. මෙන්න මේ බලන්නකෝ. මේක නම් මාරම රසයි. මේ මං ආපු පළවෙනි ෂොප් එක නම් නෙවෙයි. හැබැයි ඉතින් මෙතන මේ චීස් සෙක්ෂන් එක නිසාමයි නතර වුණේ ටිකක් බලන්න. ඒ වගේමයි ඊට පස්සේ ඉතින් මට ඕන කරන දේවල් ටිකකුත් තිබුණා. ඒ දේවල් ටිකත් අරගත්තා. ගොඩක් ජාති නෙවෙයි. 2-3ක් තමයි අරගත්තේ. අපේ ලංකා පොල් ගෙඩියක් මේ තුනක් එකට එකතු කරන්න. එනවා. හැබැයි ඉතින් මේවා ඔක්කොම මේ හොඳ නෑනේ. මේ දැන් අපි ඉන්නේ වෙනත් ෂොප් එකක. මෙතන පළතුරු සෙක්ෂන් එකට තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හබීබෝලේ තමයි මට මෙතනත් පෙන්නුවේ. මොකද හදිස්සියේ මම දැක්කේ නැහැ. මෙතන අන්නාසි තිබුණා. ඒ වගේමයි මම ආසම කරන පළතුරු කිහිපයක්ම තිබුණා. ඒ නිසා ඒ ටිකත් අරගත්තා. මම ඉස්සර නම් බ්ලූබෙරි වගේ දේවල් කන්න එච්චරම කැමති නැහැ. හැබැයි ඉතින් එක දිගටම කාලා නිසාද දන්නේ මම නම් දැන් මාර විදිහට ඒ රසට කැමති. බබා අයියා මේ හොඳින් මතක තවා දෙපේ ඔන්න අපි දැන් එළවලු ගන්නයි යන්නේ. අද අපි මේ වෙන ගමනකට ආපු ගමන් මේ shopping කරන්න හිතේ යන්න නෙවෙයි ආවේ. ඕන කරන ටික අරන් ඉවරයි. හැබැයි අපි අපිට මෙතන ඉතියි මයික් එකක් ගත්තා මේ පාඩ නම්බර් කැරට් එකක් වගේ නේ. අපි ඒව එකක් ගත්තා මිනිස්සු බලන්න නැති අපි මේ මොකකටෙන් කැරට් වර්ගම් කරනවා. මේ බලන්න මේ ලීක්ස් එකේ ලොකුයි මාර විදිහට. මේ මාර ලොකුයි ලීක්ස් එකනේ. මේවා හරියට අර පොල් මල් වගේ. මේවා ගහගෙන ගියා කි පඳු රක්තා තෙවුම්දරි තුම්බර පාත රටි. හබීබෝලෙත් එක්ක ගමනක් යනවා කියන්නේ ඇත්තටම හරිම සැහැල්ලුවෙන් තමයි ඒ ගමන යන්න පුළුවන්. මොන තරම් අපේ හිතවල කලබලයක් තිබුණත් මොන ටෙන්ෂන් එකක අපි හිටියත් ඇත්තටම hina වෙලා ඒ මොහොතට මුහුණ දෙන්න පුළුවන් මගේ හබීබෝලේ නිසා. ඉතින් ඊළඟට අපි දෙන්න මේ යන්නේ ලොකුම ලොකු ෆාමසි එකකට. එතනින් මට ගන්න ගොඩාක් දේවල් තිබුණා. අපි කීයක් හරි මාතින ගන්න. ඔව් ළඟයි. දැන් මෙහෙ කරණංග ගහ ගියත් කවුරුත් බලන්නේ නැති නිසා හොඳයි. නැගිටින්න දැන් ළඟයි. ඉතින් මගෙත් එක්ක එකතු වෙන ආදරණීය ඔයාලා නිසාම ඔයාලා මට රික්වෙස්ට් කරපු නිසාම ලස්සන වැඩක් ළඟදිම පටන් ගන්න තමයි මමයි හබීබෝලේ මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ ලස්සන වැඩේ මොකක්ද කියලා ඔයාලට ගොඩාක් ඉක්මනටම කියනවා. හරිද? ඉතින් දැන් නම් හරිම මහන්සි. හොඳටම උදේ ඉඳලම ඇවිද්දා. ඔයාලට දැන් පේන්නේ පොඩි වෙලාවක් වුණාට දැන් වෙලාව හවස් වෙලා තියෙන්නේ.
මාරම විදිහට කකුල් දෙකත් රිදෙනවා. හැබැයි ඉතින් කරගන්න තිබ්බ වැඩ ඔක්කොම ටික මේ වෙද්දි කරගත්තා. මහන්සි පාටයි නෝයා නෑනේ. එයාට දැන් නම් මහන්සිලු යාළුවනේ බලන්න. ඔය පේනවනේ මම මහන්සි කී තමයි දැන් මේ යන්නෙත්. ඒ වුණාට ඒක කියන්නෙත් මම hina වෙලා. ඇත්තටම ඒක අනේ මන්දා ඒක නම් මට මාර පුදුමයි. ඉතින් දැන් මම හරිම සතුටින් තමයි යන්නේ කොච්චර කකුල් දෙක රිදුනත්. මොකද මගේ හිතේ තිබුණ විදිහට මම ප්ලෑන් කරගත්ත විදිහට හැම වැඩක්ම හොඳ විදිහට කරගන්න පුළුවන් වුණ හින්දා. Naidama bas ekava Pome nade gurakas turi mama ටික වෙලාවක් මෙතනට වෙලා ඉඳගෙන අපි දෙන්න ගොඩාක් දේවල් කතා කරා. මොකද ඇත්තටම කතා කරන්න දේවල් ගොඩක් තිබුණා. ඉතින් ඒ ටිකත් කතා කර ඉඳලා ඊට පස්සේ ඉතින් අපි ගෙදර ආවා. දැන් මේ ඔයාලා දකින්නේ ගොඩක් හවස් වෙලා. ඔන්න ඉතින් අද රාට මම කන්න යන ස්පෙෂල් කොත්තු එකක්. එයා තමයි හදන්නේ. නෑ හබි බොල්ලේ තමයි අද කොත්තු එක හදන්නේ. මං ඉතින් ආ පවුනේ. ඒක නිසා යාට මේ ඕඩර් කරන දේවල් ටික ඔක්කොම සුද්ධ කරලා දුන්නා. දැන් මට මේ ලීක්ස් ටික සුද්ධ කරලා මේ කපලා දෙන්න විතරයි තියෙන්නේ. එයාම චිකන් එකත් ඔක්කොම හොදලා මැරිනේට් කරලා එයා ෆ්‍රයි එකට දාලා දැන් ඒක හරි. ඉතින් එහෙනම් අද හබි බොල්ලේගේ රස කොත්තුවක් කරන්න යන්නේ. චිකන් හදලා කොත්තු. ඔව් එයා කොත්තු හදනවා චිකන් හදලා. හරි එහෙනම් බලමුනේ ඔයගොල්ලෝ තීජය කට්ටක ඉස්සරහට ඉන්න කන්න පුළුවන්. කොත්තු නේද මැඩම් කොත්තු නෙවෙයි මිනිස්ටර් කොත්තු. මේ දිගටම කන්න පුළුවන් වේද කියලා බලමු එහෙනම් ඈ. නෑ කන්න පුළුවන් වේද කියලා බලමු මෙයාගේ කොත්තු. මම මේක කපන්න දෙන්න. හොදද? රස නැතුණත් කනවා. ඔව්. මේ නෑ එයා සාමාන්‍ය රසට හදනවා. දැන් කැරට් එකයි ඔක්කොම කපන වැඩේත් එයා බාර අරගෙන ඉතින් මට තියෙන්නේ බලාගෙන ඉන්න. හරිද? හැමදාම වගේ. අද රාට රස කොත්තුවක් කන්න ලැබෙයිද? එක්කෝ ඔව්. එක්කෝ. හා. මම ගෝලක් කියලා දැම්ම කනවා. කර. මේ තියෙන්නේ හම්බුනේ හදපු චිකන් එක. බලන්න මේ කොච්චර හොඳ හස්බන්ඩ් කෙනෙක්ද කියලා. හොඳයි තමයිනේ. දැන් ටිකයි. ටිකයි. එයා කන්නේ චිකන් කොත්තු මං කන්නේ එග් කොත්තු නේ. කිමින් කපන්නනේ ගිල්ල කැපේ වගේ. අනේ බලාගෙන මම මොන කොත්තුද ගන්න? එග්. ඒක චිකන් දාන්නේ. නෑ. එදිගේ. නෝ. අගිල්ල බලාගෙන කට බලන්න. හබී බෝලෙට නිවාඩුවක් තියෙන හැම වෙලේකදී වගේම එයා මට කිචන් එකට ඇවිල්ලා පුංචිම හරි උදව්වක් කරනවා. ඉතින් අද මේ කොත්තු එක හදන්නම් කියලා කැමැත්තෙන්ම බාරගත්තෙත් එයාම තමයි. අද ඔයාලට එනවනේ. ආය එන ෆුඩ් ගින්නේ මම තමයි ගියේ. බලන්න පිළිවෙල කොච්චරද කියලා. මෙහා පැත්තක හබී බෝලෙක පිහිය මෙහා පැත්තක මගේ පිහිය බලන්නකෝ වෙනස. මට අර පිහියේ හරි මේ බරයි අනිත් එක හරි අමාරුයි එකෙන්. මේ කපනකොට අරක හරි කියුට් මට සැහැල්.
කැරට් ටිකත් ඔක්කොම කපලා ඉවර වෙලා ලීක්ස් කපනකොට හබීබ් වලට නම් ඉන්න බෑ. ඇස් දෙකෙන් හොඳටම කඳුළු එනවා. ඉතින් මම මොකද කළේ? කඳුළු පිය දැම්මා. ඒ ලීක්ස් මාරු විදිහට සැරයි. පුදුම විදිහට මගේ ඇස් දෙකෙනුත් කඳුළු ආවා. ඉතින් එයාට පොඩ්ඩ උදව් කරන්නත් මං අමතක කළේ නැහැ. මොකද ඉතින් එයාට ලේසියින් එතකොට නේද? ඉතින් අපි දෙන්න එකතු වෙලා මේ කෑම ටික හදාගන්නේ හරිම ආදරෙන්. මේ කෑම එක රස වෙනවද නැති වෙනවද කියන එක නෙවෙයි ගොඩක්ම වැදගත් වෙන්නේ. අපි එකතු වෙලා අපේ ජීවිතයේ හැම දෙයක්ම එකට බෙදා ගන්න එක. දැන් අපි රොටි හදන්න යන්නේ රොටි. අපි ගන්නේ රොටි වලට මොකක්ද මෙන්න මේක. මෙන්න මේ බ්‍රෑන්ඩ් එක. මේක මම හිතන්නේ ඉන්දියන්. හලාල් කියලා ගහලා තියෙනවා. මෙයා මුකුත් දන්නේ නැහැ නේ. ඉතින් ඇයි මෙතන බොරුවට දාන්නේ? මම හැමදාම වීඩියෝ වලට දාන්නේ මම උගෙලිට. දිනේ බොරු. මම සාහිත්‍යයක් ඇත්තනේ. ආයි රාමේ ගන්න. මෙයා ගිනා. guys ඔයාලට පැහැදිලිව පේනවා නේද කවුද මෙතන කියන්නේ කවුද බොරු කරන්නේ? දැන් අතන ඉඳගෙන හිටියා මොනවද තේ බිව්වා. මනුස්සය වෙනකොට තේ බිබින මට තේක දුන්නේ. මට තේ නේ පානුත් නේ. මොන පාන්ද? දැන් මේක හැදුවට පස්සේ ඔයාලට මේක කන්නේ. ප්ලේන් කියලා තියෙන්නේ. හා? ප්ලේන් පාන් නෙමෙයි. ඕනේ. මං වීඩියෝ එකේ පාන්ද කොහෙද? නෑ නේ ප්ලේන් තමයි. නෑ පාම. ඒක අර ප්ලේන් කොහෙද? අතල්ලේ ගැටේ. පොඩි ආතල්ලෙක්කට කිව්වේ මම දැනගෙන හිටියේ කලින්. දැන් මේ ෆ්‍රෙන්ච් ඉංග්‍රීසි ඔක්කොම මික්ස් වෙලා තියෙන්නේ නේද? කියන්නේ guys අනිකර මේක තෙල්ලෙන් යන්නේ. අනේ මේ තෙල් ටික කඩුවේ. මේ නේසෝටි මෙහෙම කරගෙන ගහනවනේ. ගහලා මම බලාගෙන අර තෙල් ගොඩ. ඔව්. ඒවනේ අපිට තෙල් ටික. මොනවද ඔය කරන්නේ? නෑ මමනේ හදන්නේ. මොන හික්කේ යන්න ජදර යන්නයි කිව්වේ. නෑ මම hina වෙන විදිහ දැකලා ඔන්න බය නම් වෙන්න එපා. මට හිතට සතුටක් ආපුවා මම කෑ ගහලා hina වෙනවා. ඒ වගේමයි දුකක් දැනුනහම කෑ ගහලා අඬනවා. ඊයසතේ වීඩියෝ එකට ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා කියලා තිබුණානේ මේ ලව් ස්ටෝරි එක මේ නයි කැමති වෙන්න කියලා. ඔන්න දැන් මම කැමති වෙන්න. ඊළඟ ලව් ස්ටෝරි මොකක්ද කියලා කියන්නේ? මේ ෂෝට් දැන් කියන්නද? දැන් ඊළඟට කියන්නේ. ඊළඟට කියන්නේ. මං කැමති වෙනවා. ඔයා මොනවද මට දෙන්නේ? එක්ක ඔයාලා මොනවද මට දෙන්නේ? ඔයාලා කේලමක් අහනකොට ඉතින් මොකක් හරි දෙන්නත් එපැයි සම්තින් එකක්. නෑ කොහොමන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් කරන්න. CIK ආවම මං කියනවා. අයි තාජුට්ටනි. තව ටිකයි තියෙන්නේ. පොඩ්ඩයි තියෙන්නේ. CIK ගන්න. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නම් පොඩි ෂෙයා බලන්න දාන්න. කියන්න ගත්තම ඉවරයක් නෑ. ඔව්වනේ මෙයා තමයි මේ මගෙන් ඇහුවේ. හා? මෙයාගේ පොදුම කරදරයක් තිබ්බේ. ඔව්. එකපාරයි බැලුවනේ බොරු කියන්නේ. පිසු. පාඩුවේ හිටිය අහිංසකෙක් වගේ. කවුද? මම අය දැන් අහිංසක නෑ? දැන් තමයි අහිංසක. ඉස්සරහ ඉඳගෙන. ඉතින් මේ වෙලාවේ මේ පරාට එකත් කන ගමම අපි දෙන්න අවුරුදු ගානක අතීතයට ගියා.
ඉතින් ඒ දවස්වල මෙහෙම කියලා රස කතා කිය තමයි මෙන්න මේ වැඩෙත් කළේ. එයාගේ වැඩේ උයනවා මගේ වැඩේ අස් කරනවා. නෑ අස් කරනවා. මොකද නැත්තම් උයන ඉවරුණා කියන්නේ එපා වෙනවා. මේ ඊට වඩා ලේසි ඒ වෙලෙම අස් කරගන්න එක. මම දන්නවා ඔයා අනිවාර්යයෙන්ම මම වගේ වෙන්න ඇති කියලා. කිචන් එකේ වැඩ කරන ගමන්ම උයන ගමන්ම ඒ ටික ඔක්කොම අස් කරලා ඉවර කරගන්නවා. මොකද නැත්නම් ඒ වෙනුවෙන් ලොකුම වෙලාවක් යනවා තවත් මහන්සි නේද? ඉතින් ඔන්න කොහොම හරි හබිබොල දැන් රසට කොත්තු එක හදාගෙන ඉවරයි. ඔයාලත් කන්න. කාලේ කියන ප්‍රොස්. එහෙනම් ඉතින් අදට යන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඊළඟ සතියේ සිකුරාදාත් හරියට මුදේ 10ට ඔයාලා බලන්න එන්නම්. ඔගොල්ලෝ හැමෝටම යහපතක්ම වේවා. මමෙන්